අයිද මෙහෙම දැන් පහුවටිගේ අයේ දැන් කොවිඩ් ප්‍රශ්නත් එක්ක ඔක්කොමත් එක්ක රට සෑහෙන ඩල්ලුනා කියන ඉකොනොමික් පැත්තම හැම පැත්තෙම අයද හිතෙන් කොහොමද අයියගේ මේ වැඩ පිළිවෙල يعني අයියා කරා යන වැඩත් එක්ක ඔක්කොමත් එක්ක රට කොහොමද යන විදිය සාමාන්‍යයෙන් හොඳයි හොඳයි අයට හිතෙන් නෑ ඕක ඇත්ත කාරණා නෑ මම විශ්වාස කරන දේ තමයි සිස්ටම් එකක් තියෙනවා නම් හරි නීතිරීති පද්ධතියක් එක්ක මිනිස්සුන්ට බොහොම සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් තියෙනවා නම් මම කලාකරුවෙක් විදිහට සහ මම මිනිසෙක් විදිහට බලාපොරොත්තු වෙන්නේ ওই කාරණාව. ඉතින් මම හිතනවා මේ කාලේදී තාමත් හොඳයි. දැන් කාලයක් තිබ්බනේ කියන්නේ දැන් බුරු කියන්න ඕනේ. ඒ කියන්නේ නල්ලුලිය අතරත් ওই කාරණාව තිබ්බා. ඒ කියන්නේ හුඟක් වෙලාට අපි අල්ලන්න නවත්තනකොට බලන්නේ නැහැ ලයිසන් එක බලන්නේ. ඒ කියන්නේ එහෙම කාලයක් තිබ්බා. ඒ කියන්නේ අපි උනත් ඒක පුරුදුලා තිනවා නෑ පෙන්නන්න ඕනේ ලයිසන් එක. ඒක හැබැයි දැන් පොඩ්ඩක් ඒ කියන්නේ වැඩේ තේරෙනවා. ඒ කියන්නේ ලයිසන් එක දාගෙන යන්න ඕනේ. ඉන්ෂුරන්ස් එක වෙලාවට වෙන්න ඕනේ. බීල එලවන්න හොඳ නෑ. ඒ කාරණා ටික මතක් වෙනවා කියලා කියන්නේම මම හිතනවා පොඩ්ඩක් රටක් හොඳ පැත්තට යන කාරණාවක්. ඒකට යනවා කියන එක. ඉතින් ඒක වටින කාරණාවක්.